සුබ දවසක් යාළුවෝ හැමෝටම. අදත් මම ඔයාලත් එක්ක එකතු වෙන්නේ මගේ 29 වෙනි සේල් එකේ පැල අරගෙන 28 වෙනි සේල් එකේ මන් දාපු පිලෝ සේල් එකේ පැල ගොඩාක් මිලදී ගත්තා. ඒ වගේම කලම් කුට්ටිය කියලා පැල වගේක් ගත්තා මිස් කෙනෙක්. එයා ටිකක් දුරයි කියලා මට විලාසිනියම කිව්වා. ප්‍රොම්ප්ට් එකේ වුණත් එයාලට එක දවසින් එන්නේ නැහැ කියලා. ඒ වුණාට දවස් 4ක් ගිහිල්ලත් පැල ටික ඒ මිස් බාරගත්තා. ඒ මිස් කියලා තිබුණේ එයාට මේ පැල එන්න ටිකක් පරක්කු වෙනවා කියලා. ඒ මිස්ටත් ගොඩාක් ස්තුතියි. අපි පැල ගෙනියලා යාලා ඒවා අතර ලැබෙනකන් අපි හරි උනන්දුවෙන් බලා ඉන්නේ. එයාලත් අපිට සල්ලි දීලා ගන්නකොට එයාත් අපෙන් හොඳ පැලනේ බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ මිසුත් මට කිසි දෙයක් කියන්න නැතුව මට පැල ටික හදා ගන්න පුළුවන් කියලා බාරගත්තා. ඒ මිස්ටත් ගොඩාක් ස්තුතියි කියනවා. ඒ වගේම 28 වෙනි සේල් එක වෙනකන් මගෙන් පැල ගත්ත මගේ වීඩියෝ බලලා මට ලයික් කරන, කමෙන්ට් කරන, සබ්ස්ක්‍රයිබ් කරන යාළුවෝ හැමෝටම ගොඩාක් ස්තුතියි කියනවා. එහෙනම් අද අපි යමු අපේ පළවෙනි මල් පෙරේට. අද මගේ තියෙන්නේ රුපියල් 100ට දෙන පැල ටිකක් තමයි මේ ඉස්සෙල්ලාම අංක 1 මේ කුරු සිංගෝනියම් එක්කෙනා, අංක 2 ඉන්නේ මේ සුදු සිංගෝනියම් එක්කෙනා, අංක 3 ඉන්නේ සිංගෝනියම් කෙනෙක්, අංක 4 ඉන්නේ මේ පෝතෝස් යාළුවා, අංක 5ත් පෝතෝස් කෙනෙක්, අංක 6 අංක 7න් ඉන්නේ මෙන්න මෙයා රාස් වර්ගයක්, අංක 8 මෙන්න මේ යාළුවනේ මේ පැල වර්ග 8ම රුපියල් 100ට තමයි ඔයාලට දෙන්නේ. ඔයාලා මගෙන් අංක කියලා ඉල්ලන්න. මේ නම්බර්ස් දාලා තියෙන ඔයාලට ලේසි වෙන්න ඕනේ හින්දා අංක 9 ඉඳන් අංක 15 වෙනකන් ඉන්නේ මෙන්න මේ යාළුවෝ ටික. මෙයාලා රුපියල් 200න් තමයි දෙන්නේ. අංක 9 මෙන්න මේ පිලෝ යාළුවා, අංක 10 මේ සෙන්සවේරියා එක, අංක 11න් ඉන්නේ මෙන්න මේ වර්ගයේ තියෙන අංක 11න් එයාගේ මේ බලන්න මුල්ල ඇවිල්ලා පැල 4ක් තියෙනවා. ඒ පැල 4ම තමයි මම ඔයාලට රුපියල් 200ට දෙන්නේ. අංක 11, අංක 12න් ඉන්නේ මෙන්න මේ ලස්සන මේ බ්‍රොමීලියා මලක්. එයාගේ මල් තියෙන පැල නම් නෑ. මල් නැති පැලයක් තමයි රුපියල් 200කට දෙන්නේ. ඔයාලට මේ මල බලා ගන්න ඕන හින්දා මෙයාගේ ගොඩාක් පැල තියෙනවා. අංක 13ත් එයාගෙම වෙනස් මලක්. මේ රතු පාට මලක් මෙයාගේ තියෙන්නේ. එයාගෙත් මලකුත් එක්ක නම් එයාගෙන් දෙන්න පුළුවන් යාළුවනේ. 14න් තියෙන මෙන්න මේ සිංගෝනියම් යාළුවා එයාත් 200යි. 15න් ඉන්නේ මෙන්න මේ විසිතුරු පැලේ. එයාගෙන් පැලයක් එවන්නේ රුපියල් 200ට. ඊළඟට බලමු රුපියල් 250ට දෙන පැල ටික මොනවද කියලා. 250න් ඉන්නේ මෙන්න මේ 16 හાર્ට් පෝතෝස් එක, 17 පින් ප්‍රින්සස් පැලයක්, 18 මෙන්න මේ පිලෝ එක. එයා දිග කෙනෙක් ටිකක්. 19න් ඉන්නේ මෙන්න මෙයා 20 මේ සෙටින් පෝතෝස් එක, 21 බ්‍රතිල් පෝතෝස් එක. මේ වර්ග ටික රුපියල් 250 ගාන දෙන්නේ යාළුවනේ. ඊළඟට තියෙන්නේ රුපියල් 300න් දෙන වර්ග ටික. රුපියල් 300ට මම දාලා තියෙන්නේ ඇග්ලොනිමා යාළුවෝ ටිකක්.
22 මෙන්න මෙයා ලොකු පැල තියෙන යාළුවනේ. 23 මෙන්න මෙයා 24 මෙන්න මෙයා මේ වර්ග තුන තමයි රුපියල් 300න් දෙන්නේ. ඊළඟට බලමු අපි 350න් දෙන පැල මොනවද කියලා. 25 මෙන්න මෙයා එයාගේ කට් කරන්න පුළුවන් පැල තියෙන්නේ. 26 මෙන්න මේ මූන් ලයිට් එක. 27න් ඉන්නේ මේ ලිලි වර්ගය. මලකුත් එක්ක තියෙන්නේ යාගේ. 28න් ඉන්නේ මෙන්න මේ ලස්සන විසිතුරු පැලේ. 29න් ඉන්නේ මෙන්න මෙයා. මෙයාලා ඔක්කොම ලොකු පැල තියෙන යාළුවනේ. එයාලා 350න් දෙනවා. ඊළඟට තියෙන රුපියල් 500ට දෙන පැල ටික ඔයාලට පෙන්වන්න. තිහෙන් ඉන්නේ මෙන්න මේ පින්ක් ප්‍රින්සස් ලොකු පැලයක්. 31න් ඉන්නේ මෙන්න මෙයා බ්ලැක් බිල්ටි කියන වර්ගය. 32 මෙන්න මෙයා. 33න් ඉන්නේ මෙන්න මේ ඇන්තෝරියම් යාළුවෙක්. 34න් ඉන්නේ ඇන්තෝරියම් යාළුවෙක්. එයාගේ සුදු පාට මලක් තියෙන්නේ. 35ත් ඇන්තෝරියම් යාළුවෙක්. මෙයාලා දෙන්නේ මම ඔයාලට රුපියල් 500ට. කැමති කෙනෙක් ඉන්නවා නම් මගෙන් මම ඔය දාපු නම්බර්ස් වලට මේ කතා කරලා ඔයාලගේ පැල වෙන් කරගන්න. අද ඔයාලට මම ගෙනාවේ රුපියල් 100 ඉඳලා 500 වෙනකම් මගෙන් ගන්න පුළුවන් පැල වර්ග ටිකක්. ඉතින් ඔයාලා මේ පැල මිල ගණන් සාධාරණයි කියලා හිතනවා නම් ඔයාලා ගාව නැති පැල මෙතන තියෙනවා නම් මගේ WhatsApp නම්බරයට මැසේජ් එකක් තියන්න. 070යි 536යි 1218 තමයි මගේ WhatsApp අංකය. ඔයාලා මුලින්ම මට මැසේජ් කරලා සල්ලි දාන හැමෝටම මම පැල ටික වෙන් කරනවා. ගිය පාරත් මම ඔය කතාව කියලා මගින් යාළුවෝ ඒ විදිහට මගෙන් පැල ගත්තා. ඒ අයට ගොඩාක් ස්තුතියි. එහෙනම් ගිහින් එන්නම්. තෙරුවන් සරණයි.